කොහොම ආඩම්බරයි මොකද අද දවසේ අපේ කඩවත පුස්පා කළුපාන මැතිණිය කෙවිලිය මණ්ඩලට ආවා. මැතිතුමත් ඒ වගේම දරුවනුත් ඥාති අපිට හරි ආඩම්බරයි. මොකද අපි මේ මඩ කලපේ දුක් විඳිනකොට මේ වගේ මේ දරුවන්ගේ හිත සනසන්න මෙවන් මෑණිවරු තවත් 10000ක් පහළ වෙන්න ඕනේ. පුස්පා කළුපාන මැතිණියට අපි දීර්ඝායු ප්‍රාර්ථනා කරමු. නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමු. මේ නැගෙනහිර පළාතේ නියම දරුවන් අධ්‍යාපන උපකරණ වගේම ඒ දරුවන්ගේ හිත සතුට කරන්න අවශ්‍ය කරන බොහෝ කටයුතු රාශියක් අද දවසේ සිද්ධ කරනවා. ඒ විදිහට අපේ ආශිර්වාදය අපි පොත කරනවා. මේක සියලු දෙනාගේ ඉඳන් ගැනීම සඳහා දරුවන් සරණයි. අතේ එහෙමනම් සාදුකාරයක් පවත්වන්න බලන්න. වාසනාවන්ත මාතෘකාව විශේෂයෙන්ම අපි කඩවත ප්‍රදේශයේ පුස්පා කළුපාන මැතිණිය කියන්නේ මේ මහත්මිය මගේ කාලෙක ඉඳලා මේ අපේ විහෙර විහාරස්ථාන පිළිබඳව හොඳ අවබෝධයකින් ප්‍රඥාවෙන් අවබෝධයෙන් කටයුතු කරන මෑණියන් කෙනෙක් හැටියට මේ පළාත දැක බලා ගන්න දෙන්න ඕනේ කියලා දැන් දින කීපයක ඉඳලා බොහෝම උත්සාහයක් දරුවා මාස කීපයක ඉඳලා. හැබැයි මේ පළාත පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. නිතරම ඇහුවේ මොනවද කෙරෙන්න ඕනේ කියලා. මට කටක් කරලා කියන්න බෑ මේ දේ කරන්න කියලා. මගේ ප්‍රතිපත්තියක් හැටියට වගේම මම කිසිම කෙනෙකුට එහෙම ටිකක් කියනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා මම මොකුත් එහෙම ඉල්ලීමක් කරන්න ගියේ නැහැ. නමුත් මේ පළාත පිළිබඳව තියෙන අවබෝධය මත මොකද අපි මේ මණ්ඩකලපුව දිස්ත්‍රික්කයේ මේ මායිම් ගම්මානවල විවිධ දුෂ්කරතාත් එක්ක පීඩනත් එක්ක ජීවත් වෙන මිනිසුන් කියන එක අවබෝධ නිසාවෙන් මේ මම බලන්ට ආපු ගමනේ මේ දරු පැටවුන්ටත් මොනවා හරි බෙදලා දෙන්න ඕනි කියලා හරි ඕනෑකමක් තිබ්බා. වගේම කීකියා හිටියේ ඒ අනුව අම්මට තේරෙන ප්‍රමාණයෙන් මේ පුංචි දරුවන්ට ඔය පාසල් යන බඩු ටිකක් ගෙනත් තියෙනවා. ඒ ටික දෙන්න ඕනේ. ඒ වගේම ඇඳුම් පැළඳුම් ටිකුත් ගෙනල්ලා තින්නේ ඒවා තෝරලා දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් කිසිම තේරුමක් නැහැ. අඳින්න බැරි වෙනවා ළමයට වැඩි ඇඳුම ලොකුනොත් ඒවා අලුත් ඇඳුම් පරණ ඇඳුම් නෙමෙයි. ඒ නිසා ඒවා හරි ගස්සලා අපි හිමින් සැරේ දෙන්න ඒකට කලබල වෙන්න එපා. කලබල නැතුව කරගන්න ඕනේ වැඩක් ඒ වැඩේ. ඒ වගේම දරුවන්ටත් අර පොත්පත් ටිකක් තියෙනවා, පෑන් පෙන්සල් ටිකක් තියෙනවා. මේ කාලේ අපිට එක පෑනක වටිනාකමක් මම හිතන්නේ මව්දෙමාපිය හැටියට දැනෙනවා ඇති නේද? පාසල් යන දරුවෝ ඉන්න මේ හැම පවුලකටම ඒක බරට දැනෙන දෙයක් මේ පළාත්වල හැටියට. මොකද එදිනදා කුලී රස්සාවක් කරගෙන කොහොම හරි පණ ගැට ගහගන්න මිනිස්සු ඉන්නේ. ඉතින් කුලී වැඩ කියලා හැමදාම නැහැ. ඉතින් විවිධ දුෂ්කරතාවලට පත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ හැම අවස්ථාවක්ම සිදුවීමක්ම මම හොඳට දන්න භික්ෂුවක් හැටියට දැන් අම්මා මයෙන් අහනකොට මට මොනවද ඕනි කියලා මම මොනවත් ඉල්ලුවේ නෑ. ඉල්ලුවේ පන්සලට බෙඩ්ෂීට් ටිකක් හදාගෙන ඉන්න කියලා. මම හිතන්නේ මේ පළාතින් පන්සල් වලට වටිනා බෙඩ්ෂීට් ටිකක් වගේ ලස්සනට හදාගෙන ඉවිල්ලා තියෙනවා. හරි ආඩම්බරයකට මේ සැරේ කටිනට අඩුපාඩුවක් නැතුව ස්වාමීන් වහන්සේලාට ඒ කටයුත්ත කරගන්න. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා. අපිට ලැබෙන හැම දිනුළු පැකට් එකක් අපිට පූජා කරත් අපි හරියම සතුටින් පුණ්‍යානුමෝදනාවෙන් තමයි බාරගන්නේ. අපේ தත්ත්වය තේරුම් අරගෙන මේ නැගෙනහිර පළාතේ මණ්ඩකලපුවේ අපි මෙහෙම ජීවත් වෙනවට අපට දෙන්න පුළුවන් උපරිම හයිය, ඒ ජවය, ශක්තිය අපි ආදම්බරෙන් පිළිගන්නවා. මනුස්සය හැටියට මොකද ලංකාවේ මිනිස්සුන්ගේ තුල තිබිය යුතු ගුණ ධර්මයක් වේ යුත්තේ ඒකමයි. මේ කෙවිලියාමඩුව මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අපි ඉන්නව තාපමණක් නෙවෙයි. සමස්තය ගත්තාම මේ නැගෙනහිර පළාතේ සිංහලෙක් කොතන හරි ඉන්නවනම් ඒ සෑම සිංහලෙක්ම අසරණ වෙලා ඉන්නේ. උන්ට පිළිසරණක් නැහැ. ඒවට ඉතින් ගොඩාක් හේතු කාරණා තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරන තියෙන හැමෝටම එන්න මේ පැතිවලට ඇවිල්ලා මේව බලන්න, මේ ජනතාවට කරන්න පුළුවන් උදව් උපකාරයක් කරන්න. වචනින් හරි කතා කළ යනකොට එහි ඇති සතුට දැනසීම සහ අනාගතයට බලාපොරොත්තුවක් තියාගන්න අපේ දරුවෝ කෙරෙහි, අපේ රටව කෙරෙහි කවුරු හරි අවධානයෙන් ඉන්නවා කියන විශ්වාසය දැන් අම්මාගේ තනියදී මම හිතන්නේ පුතන් තියාගෙන නේද? එහෙනම්
අම්මයි තාත්තයි මේ කරන යුතුයකම් ටික ගුණධර්ම ටික දානමය ආගමික සාසනික කටයුතු ටික පිළිබඳව දරුවෝ හැටියට මව්දෙමව්පියන්ගේ මේ තිබිච්ච ගුණස්කන්ධ ඒ විදිහටම ආරක්ෂා කරගත්තාම මය පිටාපත් පුළුවන් වෙනවා කවදා හරි දවසක ඇවිල්ලා මේ හැදෙන අවුරුදු 4 5 දරුවන්ට මේ උසස් පෙළ කරන වයසේදී හරි පොත් ටිකක් දීලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඒ කියන්නේ අපිට තව අවුරුදු 5කට 10කට දායකයෙක් හැදලා තියෙනවා අද මේ ටික පිළිගැමුව පමණක් නෙවෙයි තව අවුරුදු 10කට දායකයෙක් හැදලා තියෙනවා මම විශ්වාස කරන එහෙම තමයි මම මේ ආපු ගමන් මගේ මට දායකයෝ හැදිලා තියෙන්නේ දැන් අවුරුදු 35ක් වගේ කාලයක් මඩ කලපුව මංගලාරාමේ ඔතනින් සින්නවත්ෙන් පටන් ගත්තාම මේ කෙවිලියා මඩුව ඔහෙන් චිප්පි මඩුව කොස්කුවල දිවුල පතාන යනකම් මඩ කලපුව මුළු බවුන්ඩිය වටෙන් ගිහිලා මඩ කලපුවෙන් භාගයක් මගේ වගේ සෙල්ලමක් දාගෙන වැඩේ කරගෙන ඉන්නවා ඉතින් ඒක දැනෙන පිරිසකුත් ඉන්නවා නොදැනෙන පිරිසකුත් ඉන්නවා අගේ තියෙන පිරිසකුත් ඉන්නවා අගේ නැති පිරිසකුත් ඉන්නවා ඉතින් ඒව මම එච්චර අගේ කරවන්න යන්නේ නෑ අගේ කරවන්න නම් මටත් හොඳට අගේ පෙන්නන්න පුළුවන් පෙන්නවා මොන්ට පස්සට ගහලා එළවෙනවා ඔක්කොම ටික ඒ මට ලොකු කම්පැන්නල මම මඩ කලපේ මංගලාරාමයට ගිහලා හොඳට අහංසලා වාඩි වෙලා ඉන්නවා කියලා හිතුවා මට සියලු සැප සම්පත් එතන තියෙනවා ත්‍රිවිධ ආරක්ෂකයන්සේ රැකවරණය තියෙනවා කිසිම අඩුපාඩුවක් නෑ මොනවද නමුත් මම ඒ විඳින්න කියොත් ඒ සියලු සපස්පාස්කම් විඳගෙන මම මඩ ගා ගන්නෑ කුණු ගා ගන්නෑ දාඩිය දා ගන්නෑ කේන්ති ගන්නෑ හොඳට බණ භාවනා කරගෙන ඉන්නවා කියලා හිතුවොත් එහෙම මේගොල්ලෝ අපි නිදනවත්වම මේකෙන් කඩාගෙන පල්ලයට වැටිලා යනවා. නමුත් දැනට අපිට 10ක් අපේ ඇඟිලි ගන්නට හරි ඉන්නවා පවුල් ටික යම් ශිෂ්ටාචාරව ගුණධර්මත් එක්ක මේවා අපි ජාතිය කෙරෙහි රැක ගන්න ඕන කියන විශ්වාසයෙන් හැදෙන පිරිසක් ඉන්නවා. මට ඒක ලොකු හයියක්. දැන් මේ ගමට එනකොට දරුවෝ නොහිටිය අම්මලාගේ දරුවෝ දැන් උසස් පෙළලිය. සමහර රස්සාවලටත් යනවා. ඇත්තටම පොඩි කෝටු කෑලි දෙකක් ගහගෙන ඉටිරෙදි ටිකක් ගහගෙන ආපු ගමන් දැන් අම්මේ අපිටත් රෙස්පෙක්ට් වෙන්නවා. ඉතිය ගම මටත් දානවා පාත් එක. ඒ නිසා ඔය මම සීපත් කරේ එවනම් අපේ නෑනියන්ට සතුටු වෙන්න ඕනේ. අපිට වචනකින් හරි හයියක් දෙන්න. ඒ වගේම මේ ගෙනත් තියෙන පොතෙන් පෑනෙන මේ දරුවන්ට හෙට දිරිය ජය ගන්න ශක්තිමත් කරගන්න. ඒ වගේ මේ පරපුර අම්මත් එක්ක අපච්චිත් එක්ක පුතාලත් එක්ක ඒ පවුලේ ඥාති හිතාසි මේ සියලුම දරුවෝ වෙන්න ඕනේ ඥාති වෙන්න ඕනේ හිතවත් අය කල්යාණ මිත්‍රයෝ සහෝදරයෝ මේ එකම පුතයි අර දුව ඒකනේ එකම පුතා එකම වස්තුව එකම සම්පත ඉතින් එහෙමනම් ඒ පවුලට අපි ආශිර්වාද කරමු මේ වෙලාවේ අපි ආශිර්වාද කරමු සියලු රත්නත්‍රේ පිහිට ආශිර්වාදයේ රැකවරණය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව සතර දළදා හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාද පිහිට ලැබෙන්න කියන ප්‍රාර්ථනාව ඒ වගේම අටමස්ථාන 12 මස්ථාන පිහිට ආශිර්වාදයේ ලැබෙන්න කියන ප්‍රාර්ථනාව ආරක්ෂා කරන අල්පේසාකි මහේසාකි සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාව රැකවරණය සැලසීමේ ඒ අත්ොන්ට මෙලොව වශයෙන් හිතන පතන සියලු පිටුම් ඉස්තෙක කරගෙන සනසීවෙන් නිදුක් නිරෝගීව දීර්ඝායු සම්පන්නිය ඇතිව කායික මානසික සතුට සනසීම ඇති කරගන්නට මේ කරගන්න උදාාර පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා ලැබීවා කියලා අපි සාදු කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාව අපි හදවතින් සිද්ධ කරන්නේම අපේ ගමට ආවට මනකලපුවට ආවට ආයෙත් දවසක එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අම්මා සිතූපතු පරිදි දැන් මට අවශ්‍ය කරන ගොඩක් දානමය සම්පත් බඩමුට්ටු මට වෙනම ගෙනත් තියෙන ඇති වෙන්න. ඉතින් මං හරි ආඩම්බර වෙනවා. ඔකද මම ඊයේ ගිහිල්ලා මම ඊයේ රැස්වීම පවත්කලා ඒ ගිහිල්ලා මඩ කලපේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා අද උදේ වාලච්චේන උසාවියට ගිහිල්ලා උසාවියේ උදේ ඉඳලා අඬා ඉඳගෙන හිටියේ තනියම මොකද හේතුව උසාවිය ඇතුලේ සිංහල කෙනෙක්වත් නැහැ කතා කරන්නවත් ඒ තනියම අඬා කල්පනා කරගෙන හිටියා දැන් මේගොල්ලොත් එනවා පන්සලේ වැඩසටහනක් හැටියට කියනවා මොකද මං කරන්නේ කියලා. දැන් ඇත්තට මේ සතුට ඒ දුක ඒ වේදනාව ඒ කම්පනේ නැවතමට ආපස්සට හරවන්නට ජීව ඖෂධයක් වගේ දිව්‍ය ඖෂධයක් වගේ ඒ මානසික ශක්තිය දැක්ක ගම මගේ අම්මේ මගේ හිතට ඇති
අර දුක ඔක්කොම අවශ්‍ය භෞතික සම්පත් නෙමෙයි මෞසෙනියත් වේතනියත් නැවතත් අපිට මේ ලැබෙනවා කියනකොට අදටත් වෙනසක් වුණේ ඒ දුක වේදනාව. හොඳයි එහෙමනම් දැන් යන්නේ බදුන් නිසා පිටත් කරලා යවන්නට ඕනේ මේ දවස්වල ඈත පැතිවල ගැහි. ඒ නිසා කඳුරේ මුදුන් වලින් යන්න තියෙන හින්දා මේ වැඩ කටයුතු කරලා අපි මේ මව්දේ මාතෘ කර යවන්නට ඕන නිසා එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙනවා ඔය පෙර පාසල් විද්‍යාලයේ තුනේ හිමින් මේ වැඩේ කරගෙන යමු. කලබල කරන්න එපා. හදිස්සියක් නැත්නම් පාඩුවේ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්න අපි දරුවෝ 5 දෙනෙකුට 10 දෙනෙකුට විතර සංකේත වශයෙන් මේක කරමු. ඊට පස්සේ අපේ අම්මලාට පිටත් වෙන්න අවස්ථාව හදලා දෙමු. ඊට පස්සේ රෙදි ටිකේම Tamanට අවශ්‍ය පිළිවෙලට තෝරලා හදලා ගමු. හරි? හොඳයි නේද මෙහෙම? හොඳයි එහෙනම් සියලුම දෙනාට නැවතත් සියලුම ආත්මත්‍රේ පිටාස්වාදේ පිරුණා ගම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.